සිනමාවේ වීරයෙක් වගේ වාට ලව් කරන්න බෑ. මන් දන්නේ මෙච්චරයි. කොළඹ නාලන්ද විද්‍යාලයේ ප්‍රෞಢ ඉතිහාසයට දැවැන්ත කළුපැල්ලමක් ඉතිරි කරමින් සමාජගත වුණු පාසලේ 2025-2026 ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක සෙහත් ලෙල්වල සහ එම විදුහලේම ගුරු භවතුන් කිහිප දෙනෙකුගේ ලිංගික වීඩියෝ සමාජ ජාලාවල වෛරල් වීම යන සිදුවීම මත බොහෝමයක් පිරිස මේ පිළිබඳව සමාජ ජාලාවල කතා කරලා තිබුණා. වයස අවුරුදු 19ක් වෙච්ච මේ සිසුවා පාසලේ කීර්තිමත් ක්‍රීඩාවට සහ ඉගෙනීමට දක්ෂ සිසුවෙක් වන බව තමයි පාසල් ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් දැන ගැනීමට හැකි වුණේ. ඒ වගේම ඔහු නායකත්ව හැකියාවලින්ද යුක්තව ශිෂ්‍යයෙක් වූ නිසාවෙන්ම තමයි ඔහුට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධූරය හිමි වී තිබෙනුයේ. කෙසේ නමුත් සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවම කම්පනයට පත් කළ නිරුවත් වීඩියෝ ඇමතුම් ඔහු තම පාසලේම ගුරුවරියන් සමග හිඳීමෙන් සමාජගත වීමත් සමග ඔහුගේ පවුලේ සමාජිකයන් ඔහුව වෙනත් රටකට යවා තිබෙන බව තමයි අපිට වාර්තා වුණේ. වැඩිදුර උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙම තරුණයා ඒ අනුව විදේශගත වී තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මේ සිදුවීම දැඩිසෙයින් කතා බහට ලක්වන නිසා සිය දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් සෙහත් ලෙල්වලගේ දෙමාපියන් ඔහුව ටික කාලයකට විදේශගත කර තිබෙන බව තමයි අපිට දැනගන්න ලැබුණේ. මේ සිදුවීමෙන් පසුව මේ සිසුවා ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්වයෙන් වගේම ඉතාමත් හොඳ මානසික තත්වයෙන්ද පසුවන බව වාර්තා වෙනවා. මේ වගේ වීඩියෝස් තවත් බලන්න අඩහැරේ YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.